ගංගාවන් ආරක්ෂා කරන රාක්ෂයෙක් ගැන අහලා තියෙනවද? මේ රාක්ෂය ගැන අපිට අහන්න හම්බෙන්නේ මෙලනීෂියන් පුරාවෘත්ත වලින්. මෙලනීෂියන් පුරාවෘත්ත කියලා කියන්නේ ෆීජි, වනුවාටු, සොලොමන් දූපත්, නිව් කැලඩෝනියාව සහ පැපුවා නිව්ගිනියා වල ජීවත් වෙන මිනිස්සු විශ්වාස කරපු ආගම් ඇදහිලි සහ මිත්‍යා කතා වලට. මේ මිත්‍යා කතා වලට අනුව මේ ප්‍රදේශවල තියෙන ගංගාවල සහ විල්වල අමුතු විදිහේ රාක්ෂයෙක් ජීවත් වෙලා ඉඳලා තියෙනවා. මේ රාක්ෂයව හඳුන්වන්නේ අබායා කියලා. මිත්‍යා කතාවල තියෙන විදිහට මෙයා විශාල ඊල් මත්ස්‍යයෙක්. එහෙම නැත්නම් ආන්දෙක්. මෙයාලා විශ්වාස කරන විදිහට අබායා කියලා කියන්නේ මේ ගංගාවන් ආරක්ෂා කරන්න ඉන්න රාක්ෂයෙක්. මෙහෙම විශ්වාස කරන්නත් එක හේතුවක් තියෙනවා. එක මිත්‍යා කතාවකට අනුව එක මිනිස්සෙක්ට මාළු ගොඩක් ඉන්න එක විලක් හම්බෙනවා. මෙයා මේ විලෙන් මාළු අල්ලගෙන ගිහිල්ලා ගමේ අයටත් කියලා ආයෙත් ඇවිල්ලා මේ විලේ ඉන්න මාළු ඔක්කොම වගේ අරගෙන යනවා. හැබැයි මේ විලේ ඉන්න මාළුන්ව ආරක්ෂා කරන්න එක රාක්ෂයෙක් ඉන්නවා කියලා මෙයාලා දැනගෙන ඉඳලා නැහැ. එදාම රෑ කාටවත් හිතා ගන්න බැරි විදිහට වැස්සක් ඇති වෙලා තියෙනවා. මේ වැස්ස නිසා මේ ගම ළඟ තිබ්බ වැව උතුරලා මේ මුළු ගමම වතුරට යට වෙනවා. මේ මිත්‍යා කතාවට අනුව මෙතනින් පස්සේ අබාය ඇවිල්ලා මේ ගමේ හිටපු හැමෝම බිලි අරගෙන දිනවා. මේකෙන් බේරෙන්න හම්බෙලා තියෙන එක වයසක ගෑනු කෙනෙක්ට විතරයි. මේ අබායගේ කතාව අපිට නිකන් කතාවක් වුණත් මෙලනීෂියන් ජනතාවට මේක නිකන් කතාවක් නෙමෙයි. මොකද අබායගේ කතාවෙන් පරිසරයට ගරු කරාම සහ නිග්‍රහ කරාම ලැබෙන ප්‍රතිඵල ගැන කියවෙනවා කියලා මෙයාලා විශ්වාස කරනවා. මම බ්ලෙයාර් විච්ගේ ශාපය ගැන වීඩියෝවක් YouTube එකේ දාලා තිනවා. ඒකත් බලලා කමෙන්ට් එකක් දාගෙන යන්න.